මාර්තු 15 කරන්න තියෙන්නේ මාර්තු 15 උදේ 8යි 8:05 අතර තමන්ගේ ගෙපත්තට පැමිණෙන රිලවා අලුවඳුරා දඬු ලේන සහ මොනරා තමන්ට දකින්න පුළුවන් සංඛ්‍යාව ගණන් කරලා ඊට කලින් ලබා දෙන පෝරමයේ පුරෝලා එදින දවස තුල හෝ ඊට පස්සේ දවසේ ග්‍රාමසේවක මහත්තයන්ට ලබා දෙන්න. ඉතින් මෙන්න මේක තමයි අපි ඒ ප්‍රජාවකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතාමත්ම සරල ලොකු දෙයක් කාරණයක් නෙමෙයි. එදිනෙදා තමන්ට දකින්නවනේ සත්තු දකින්නවනේ එන්නේ දැක්ක සත්තු ටික ගණන් කරලා අර පෝරමේ තියෙනවා ඒක විධිමත් සකසලා තියෙනවා. ඒකේ පුරෝලා බාර දෙන එක තමයි කරන්න තියෙන්නේ. පෝරමය කුෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දැනටත් අපි ඒක මුද්‍රණය කරලා තියෙනවා. ඒ මුද්‍රණය කරපු පෝරම මේ වෙනකොට අපි ඒක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත එහෙම නැත්නම් අපි දන්නවා මේ දිසාපතිතුමාලට ලැබීමට සලස්සනවා. එතකොට දිසාපති මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාට ලැබීමට සලස්සනවා. ප්‍රාදේශීය ලේකම්තුමා තමන්ගේ බලපදේශයේ ඉන්න ග්‍රාමසේවක මහතුරුන්ට මේක පෝරමේ බෙදා හරිනවා. එතකොට ග්‍රාමසේවක මහත්මයාට පුළුවන් අපි දන්නවා ග්‍රාමසේවක මහත්මයාට මේ දවස්වල වැඩ වැඩි. එතුමාගේ මූලිකත්වයෙන් ග්‍රාමසේවක මහතාත් සමුද්‍ර සංවර්ධන නිලධාරි මහතාත් කුෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර මහත්මයාත් ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරි මහත්මයාත් ඉන්නවා. මේ හතර දෙනාත් එක්ක සාකච්ඡා කරලා සුදුසු විදිහකට ප්‍රජාවට බෙදලා දෙන්න ඕන. මේක 15 වෙනිදාට පෙර දවසේ බෙදලා දුන්නත් ප්‍රමාණවත්. කොහොම හරි ඒක එදාට බෙදලා දෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තමයි වැදගත්ම කාර්යය තියෙන්නේ ප්‍රජාව සතුව. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපේ මේ ප්‍රජාව ඉතාමතු වගකීමක් අරගෙන මේ ජාතික කර්තව්‍යයට සමන් සහභාගී වෙයි. අර ඔබතුමා වගේ මේක නිකන් ඇක්ෂන් රිසර්ච් එකක් මුළු ප්‍රජාවක් රටක ජනතාව සහභාගී වෙලා කරන ඇක්ෂන් රිසර්ච් එකක් වගේ එකක් කියලා කියන්න පුළුවන්.